යම්කිසි දුවෙකුට හරි යම්කිසි පුතෙකුට හරි ඔයාලා ෆෝන් එකම ඔබ ඉඳලා ඔයාගේ හිත පීඩාවටපත් වෙලා නම් කෙල්ලෙක් නිසා කොල්ලෙක් නිසා ඔයාගේ හිත පීඩාවටපත් වෙලා නම් ඔයත් සුවඳ මල් ටිකක් අරන් එන්න. ඔයාටත් ඔයාගේ නරක වැඩ අතහැර ගන්න අමාරු නම් ඔයත් සුවඳ මල් ටිකක් අරන් එන්න. ඇවිල්ලා මහා කස්සප මහරහත් තමන්ට සිල් කැඩුනා තමන් නරක කෙනෙක් කියලා හිතන්න එපා. ඔය සෑයට ඇවිල්ලා සෑයට ඇවිල්ලා හිතන්න ස්වාමීනි මහා කස්සපයන් වහන්සේ ඔබ වහන්සේට රාගේ නැහැ. ඔබ වහන්සේගේ හිතේ පීඩාව නැහැ. ඔබ වහන්සේගේ හිතේ දැවිල්ල නැහැ. ඔබ වහන්සේගේ හිතේ අසහනය නැහැ. ඔබ වහන්සේගේ හිතේ අකීකරුකම නැහැ. කියලා අර තමන්ගේ අඩුපාඩු හිතන්න එපා. තමන් විඳින වේදනාව මහා කස්සප මුනිදුන්ට නෑ කියලා හිතලා මල් පුදන්න. පුදලා ඒ පින්බලෙන් මටත් ඒ වාගේ ජීවිතයක් ලැබේවා කියලා පතන්න. ඔයාගේ අඩුපාඩුව ගැන දුක් වෙන්න එපා. දුක් වෙන්න එපා. ඒකෙන් ඇති තේරුමක් නැහැ. ඔයාට වැරදි හදාගන්න බැරි එක ගැන දුක් වෙන්න එපා. වැඩක් නැහැ. පන්සිල් රකින්න බෑ කියලා දුක් වෙන්න එපා. වැඩක් නැහැ. ඔයා හිතන්න රහතන් වහන්සේට මේක පුළුවන් කියලා. පුළුවන් කියලා හිතා වඳින්න. රාගේ නැහැ කිය වඳින්න රහතන් වහන්සේලාට. එතකොට අපිට එන රාග ගින්නත් එක්ක අපිට පුදුම හිතෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. පුදුම හිතෙනවා රහතන් වහන්සේලා ගැන. කාලයක් යනකොට අර අරහත් ගුණේ රශ්මිය Tamanට වදිනවා. අරහත් ගුණේ රශ්මිය Tamanට වදිනවා. දැන් බලන්න ඔයාට රාගයක් ආවට පස්සේ ඔයාගේ රාගය වැඩි වෙන්න නම් අනිවාර්යෙන් රාගික දෙයක් බලන්නම ඕන. රාගික දෙයක් අහන්නම ඕන. රාගික දෙයක් හිතන්නම ඕන. බලන්න එතකොට රාගික සමාජයක් ඇසුරු කරනකොට ඔයාගේ රාගය වැඩි වෙනවා. ඔයාට රාගය අඩු කර ගන්න ඕනේ නම් රාගේ නැති කෙනෙක් දකින්න ඕන. රාගේ නැති කෙනෙක් ගැන අහන්න ඕන. රාගේ නැති කෙනෙක් ගැන හිතන්න ඕන. රාගේ නැති කෙනෙකුට වඳින්න ඕන. එතකොට ඔයාගේ රාගය අඩු වෙනවා. ඒක ලෝක ස්වභාවය. ඒ නිසා මිනිසුන්ට කෙලෙස් ගිනි නිවා ගන්න තමයි මේ ධාතු සයවල් වැඩ සිටින්නේ. බෝධීන් වහන්සේලා වැඩ සිටින්නේ. මහා කස්සප මහරහතන් වහන්සේගේ එකම දළදාව මිහිපිට බෙන්තර ගලපාත වෙහෙරේ වැඩ සිටින්නේ. මහා කස්සප මුනිදු වෙනුවෙන් කරපු එකම සෑය මේ යුගයේ මේ වැඩ සිටින්නේ. මහා කස්සප මහරහතන් වහන්සේගේ දේහය අදටත් තියෙනවා. ආදාහනේ උන්නේ නැහැ. ඉන්දියාවේ ගයාවේ ඉඳලා කිලෝමීටර ගණනාවකින් ගුරුපාද කන්ද කියලා තියෙනවා. කුක්කුට පාද පර්වතයේ ගුරුපා. පඩි දහස් ගාණක් උඩට නැගගෙන යන්න ඕන කන්ද මුදුනේ. කන්ද මුදුනේ කඳු 3ක් මැද ගුහාවක බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුව හිස ළඟ තියාගෙන මහා කස්සප මහරහතන් වහන්සේ සැතපීල පිරිනවම් පෑවා. අරහත් අදිෂ්ඨාණයෙන් කඳු 3ම එකතු වෙලා තනි කන්දක් වුණා. අදටත් ඒක උඩ චෛත්‍යයක් තියෙනවා. දේහේ තවම තියෙනවා රූපේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ওই කන්ද ළඟින් වඩිනකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසන බහරි ශ්‍රාවක දුතවාදී ගුණෙන් අග්‍ර මහ කස්සපයන්ගේ දේහය මෙතන තිබෙනවා කියලා දෑත දික් කරනකොට අර කඳු 3 ආයේ තුන් පැත්තට යනවා. ඉර්ධියෙන් රූපේ නැගිටිනවා. බුදුරජාණන් වහන්සේගේ සිවුර අරගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පූජා කරලා වන්දනා කරලා නැගිටිනකොටම ගිනි ජාලාවකින් දෙවි යනවා. ගිනි ජාලාවකින් දෙවි යනවා. බුදුරජාණන් වහන්සේ එදා 8 වෙනි දවසේ දුන්න සිවුර බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණෙත් වෙලා සිවුර විතරක් ඉතුරු වෙනවා. ඒ සිවුර මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් පුදනවා. ඒ නිසා ඒ සිවුර මහනකොට මහ පොළොව කම්පා වුණේ. එය දරා ගන්න මහ කස්සපයන් වහන්සේ පරමයි පවිත්‍රයි පූජනීයයි.
ඒ නිසා මේ ලංකාවේ සියලු ස්තූප අතර මහා කස්සපයන් වහන්සේගේ ස්තූපේ විශේෂයි. මහා කස්සපයන් වහන්සේගේ